ආයිබන් පුතේ අපි අද සූදානම් වෙන්නේ විශේෂ කාර්යයක් කතා කරන්න. අපි දන්නවා තව නොබෝ දිනකින් ඔයගොල්ලෝ සාමාන්‍ය පෙළ ගණිතීය ප්‍රශ්න පත්‍රයට සූදානම් වෙලා ඉන්නවා. මට හිතුණා නිකමඩ වගේ දැන් අපිට මේ දවස්වල ක්ලාස් කරන්න වෙන්නේ නැහැ. ක්ලාස් නවත්තපු නිසා අපිට මේ පාර පේපර් එක මොන වගේ තත්ත්වයක තියෙද කියන එක මම හිතන්නේ මගෙන් ඉගෙන ගන්නපු දරුවන්ට සෑහෙන අනුමාන ලබා දීලා තියෙනවා. ඒ වගේම තමයි මගෙන් ඉගෙන ගත්තේ නැති දරුවොත් මේක බලන වැටි. අපි හැමෝටම උදව්වක් වෙන විදියට මම කියන්නේ මේ අද දවසේ කරන දේවල් වලින් සියලුම දේවල් විභාගෙට එනවා කියලා. නමුත් පුතේ අපිට උදව්වක් වෙන විදියට මොන හෝ ආකාරයක පොඩි සපෝට් එකක් ගන්න තමයි මේ වීඩියෝ එක කරන්න හිතුවේ. ගොඩක් කාලයකට පස්සේ තමයි අපි ඔන්ලයින් පාඩමකට සම්බන්ධ වෙන්නේ. ඒ වගේම තමයි ටිකක් අලුත් අත්දැකීමක්. අපි කතාව නවත්තලා පේපර් එක දිහාට යමු. ඔයගොල්ලෝ දන්නවා ගණන් පේපර් එක ගැන සෑම දරුවෙක්ම වෙනකොට සෑහෙන ලොකු අවබෝධයක් ලැබලා තියෙනවා. පේපර් එක එන්නේ කොහොමද? පේපර් එක කොච්චර වෙලාවක් තියෙනවද? මොන වගේ ප්‍රශ්න දෙන්නේ? ගොඩක් වෙලාවට ගුරුවරු අනුමාන කරලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා පුතේ ගණිතය ගණන් පේපර් එක ප්‍රධාන වශයෙන්ම පේපර් 1 සහ 2 වශයෙන් පේපර් දෙකයි. මේ පේපර් දෙකෙන් අපි දන්නවා පළවෙනි එක A සහ B කියලා කොටස් දෙකකට බෙදෙනවා. මෙතන කෙටි ප්‍රශ්න 25ක් ලැබෙනවා. ඔයගොල්ලෝ දන්නවා කෙටි ප්‍රශ්න 25 ලකුණු දෙක ගන්න ලකුණු 50ක් ලැබෙනවා. මේ සියලුම ප්‍රශ්න ප්‍රශ්න ටික අපි පන්තිවල කතා කරලා තියෙනවා. අපි පන්තියේ කතා කරලා තියෙනවා මොනවද දෙන්න පුළුවන් මොනවද දෙන පාඩම් පළවෙනි ප්‍රශ්නයේ සිට 25 වෙනි ප්‍රශ්නය තෙක්ම අපිට අනුමාන ලබා දීලා තියෙනවා. ඒතර ජ්‍යාමිතිය ප්‍රශ්න 5 හෝ 6ට අපි කොහොමද මුහුණ දෙන්නේ? ඒ සියල්ලම දන්නවා. ඒ නිසා මම හිතන්නේ නැහැ කෙටි පේපර් එක අපිට අනුමාන කරලා යන්න තරම් මහා ලොකු දෙයක් තියෙනවා කියලා. කෙටි පේපර් එක මම විශ්වාස කරනවා මගේ ළමයි හැමෝම ඉතාම හොඳට මෙච්චර කාලයක් වගේ අපි අවසාන වෙනකොට අනුමාන ප්‍රශ්න එක 10කට 15කට එහා සාකච්ඡා කරලා තියෙනවා. මම විශ්වාස කරනවා ඕගොල්ලන්ට කෙටි පේපර් එකට කෙටි ප්‍රශ්න 25ට හොඳ ධෛර්යයකින් හොඳ ශක්තියකින් මුහුණ දෙන්න හැකියාව ලැබිලා තියෙයි කියලා මම විශ්වාස කරනවා. එතකොට පුතේ මේ B කොටස මෙන්න මෙතන තමයි අපිට අනුමාන කරන්න සිද්ධ වෙන්නේ. B කොටසේ පළවෙනි ගාන භාග ගානක් මේ අංක එහා මෙහා වෙන්න පුළුවන්. දෙවෙනි ගාන අපි දන්නවා වර්ගඵලයේ ගානක්. තුන්වෙනි ගාන මේ පාර ගොඩක් දුරට ප්‍රතිශත ගානක් විදිහට ලැබෙනවා. හතරවෙනි ගාන සහ පස්වෙනි ගාන පිළිබඳව අපිට අනුමාන කරන්න පුළුවන්. එතකොට මම ඕගොල්ලන්ට උපදෙසක් දෙන්න කැමතියි. දැන් තීරණයකට ඇවිල්ලා තියෙනවා අපි. මොකද්ද මේ තීරණය? අපිට අවබෝධ කරගෙන තියෙනවා සෑම අවුරුද්දකම 40ක් විතර 40කට ආසන්න ප්‍රමාණයක් පරණ O level ප්‍රශ්න පත්‍ර වලින් ලැබෙනවා කියලා. ඒ නිසා ඔයගොල්ලන්ට මම කැමති උපදෙසක් දෙන්න. ඔයගොල්ලෝ යන්න කලින් විභාගයට යන්න කලින් පුතේ 2023 අවුරුද්ද සහ 2022 කියන අවුරුදු දෙකේ පේපර්ස් හොඳින් අධ්‍යයනය කරලා යන්න. හොඳින් කරලා යන්න. මම මේක මීට කලිනුත් ඔයගොල්ලන්ට කියලා තියෙනවා. 2023 සහ 2022 කියන පේපර් දෙක 24 තාම ආවේ නැහැ. ඔයගොල්ලෝ විභාගෙ දෙන 24 එක නෙවෙයි. 2022 සහ 2023 කියන අවුරුදු දෙකේ පේපර් ඉතාම හොඳින් අධ්‍යයනය කරලා යන්න. ඔයගොල්ලන්ට පේනවා බෝඩ් එකේ පළවෙනි පේපර් එකේ දෙවෙනි කොටස B කොටස මේ තියෙන පුතේ 2023 ගිය අවුරුද්දේ අයියලක් කළා ලියපු විභාග පේපර් එක. එතන මේක දිහා දැක්කම අපිට පේනවා මේ පේපර් එකේ පළවෙනි ප්‍රශ්නය ගත්තොත් භාග ගානක්. අපිට භාග ගානේ මහා ලොකුවට අනුමාන කරන්න තරම් දෙයක් නැහැ. මොකද භාග ගාන හැමදාම එකම විදිහට ගණන් දෙයක් ඇවිල්ලා තියෙනවා. ඒතර භාග ගාන අපි දන්නවා අනිවාර්යෙන්ම එනවා කියලා. දෙවනි ගාන අපි නිරායාසයෙන්ම දන්නවා පුතේ වර්ගඵලයේ ගානක්. ඔයගොල්ලෝ දන්නවා මේ වර්ගඵලයේ ගාන හැදෙන විදිය. වර්ගඵලයේ ගානේ අපිට දැන් අපි 10 වසරේදී කේන්ද්‍රික ඛණ්ඩවල පරිමිතිය සහ වර්ගඵලය ඉගෙන ගත්තා. එතකොට
මේ බාධ ගාන දැන් මගේ අද දවසේ බලාපොරොත්තු වෙන්නේ නැහැ වාට අනුමාන ප්‍රශ්න කියලා දෙන්න. මොකද අපිට වැඩක් නැහැ ප්‍රශ්නයක් ගැන කතා කරලා අපි මුළු ප්‍රශ්නය හැදෙන විදිය ප්‍රශ්නෙන් අපි කොහොමද එදාට කොහොමද පේපර් එකට මුහුණ දෙන්නේ කියන එක විතරයි අද දවසේ අපිට කතා කරන්න තියෙන්නේ. නිසා මම ඔයාලට උදව්වක් කරන්නේ මෙන්න මේ පාඩම් වලින් ඒවි මෙන්න මේවයේවි නැවත අර කලින් කියපු දේ නැවත මතක් කිරීමක් විතරයි නැවත කරන්නේ. එතකොට අපි දන්නවා පුතේ මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩ ගාන වර්ගඵලයේ ගානේ ප්‍රධාන වශයෙන්ම කේන්ද්‍රික ඛණ්ඩයක් සමග තල රූපයක් ලැබෙනවා. එතකොට එතන ත්‍රිකෝණයක් වෙන්න පුළුවන්, ත්‍රිකෝණාශ්‍රයක් වෙන්න පුළුවන්, සමාන්තරාශ්‍රයක් වෙන්න පුළුවන්, රොම්බසයක් වෙන්න පුළුවන්. ඒකත් එක්ක කේන්ද්‍රික ඛණ්ඩයක් ලැබෙනවා. දැන් මේ කේන්ද්‍රික ඛණ්ඩ ගැන ඔයා දන්නව හොඳින්ම ගොඩක් වෙලාවට 360න් 90 එනවා. 360න් 90 කියන්නේ 4න් 1. ආයසරයක් 360න් 180. ඒ කියන්නේ 2න් 1. 360න් 45 8න් 1. ඔන්නයි කියන කේන්ද්‍රික ඛණ්ඩ තුන විතරයි ඔන්නයි කතා කරන කේන්ද්‍රික ඛණ්ඩ තුන විතරයි අපිට O level ප්‍රශ්න පත්‍රයේ O level පේපර් එකේ මේ ප්‍රශ්නේ විදියට ලැබෙන්නේ. ඒ නිසා ඔයගොල්ලෝ අදම හොදින් මේ ගාන මම ආයෙ කියනවා 2023 2024 22 කියන අවුරුදු දෙකේ මෙන්න මේ වර්ගඵලයේ ගාන හොදින් බලාගෙන ලොකු අනුමාන කිරීමක් නැහැ. හැම අවුරුද්දකම ආපු O level ගණන් ටික හොඳින් අනුමාන කරගෙන හොඳින් කරගෙන ගියා නම් මම විශ්වාස කරනවා මේ අවුරුද්දේ O level ගණන් මේ ආකාරයෙන්ම හැසිරීමක් තියෙනවා. අපි එතනින් පල්ලෙහාට ගියාම මේ ගානෙන් පස්සේ මෙන්න මේක ප්‍රතිශත ගාන. ප්‍රතිශත ගානට ගියාට පස්සෙත් ওই කතාව තමයි කියන්නේ. ඉතින් පුතේ මම මේ 2023 පේපර් එක තමයි සාකච්ඡා කරන්න එළියට ගත්තේ. එතකොට මේ ප්‍රතිශත ගානක් මේ පාරත් මම විශ්වාස කරනවා මේ පළවෙනි කොටස දෙන එක ගොඩක් වෙලාවට බදු ගානක්. බදු වර්ග උගන්වන්නේ 10 වසරේදී. මෙන්න බදු වර්ග හොඳින් බලාගෙන යන්න. විශේෂයෙන්ම වැට් බදු ආදායම් බදු මේ බදු වර්ග ඇසුරෙන් සුළු පොලියක් එක්ක දානක් ලැබෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. මොකද ඒකට හේතුව දෙවැනි කොටසේ අපි දැඩි ලෙස දෙවැනි පේපර් එකේ අපි දැඩි ලෙස අනුමාන කරනවා මේ පාර මම හිතනවා හීනවන ශේෂ්‍ය ගානක් එයි කියලා. ඉතින් අපි දන්නේ ඊට නැද්ද කියලා. ආවෙලතොත් අපි දන්නේ නමුත් අපි 100ට මම නම් 180කට අනුමාන කරනවා හීනවන ශේෂ්‍ය කොටසක් මේ පාර එයි කියලා. ඉතින් මෙන්න මේ ආකාරයට අපිට පුළුවනි ප්‍රතිශත ගාන කතා කරන්න. ඔයගොල්ලෝ දන්නවා මේ ගාන නම් බොහොම සාමාන්‍යීකරණය වෙච්ච ගානක්. මොකද්ද? අපේ සම්භාවිතාව ගාන. ඒකට ඉතින් නිරායාසයෙන්ම පිළිතුරු සපයන්න පුළුවන්. හොඳින් ගාන කියවලා හොඳින් උත්තර ලියන්න. මෙන්න අපේ අනුමානය. මේ ගිය අවුරුද්දේ සමුච්චිත සංඛ්‍යාත වක්‍රය. ඒ කියන්නේ අපිට අනුමාන කරන්න පුළුවන් ප්‍රබල ගානක්. එතකොට සමුච්චිත සංඛ්‍යාත වක්‍ර දත්ත නිරූපණ ගාන ගොඩක් අවුරුදු වල දැන් අපිට දත්ත නිරූපණ ප්‍රධාන ක්‍රම ටිකනේ තියෙන්නේ. දත්ත නිරූපණය කරාම අපිට 10 වසරේදී උගන්වනවා වඩ ප්‍රස්ථාර. 11 වසරේදී සමුච්චිත සංඛ්‍යාත වක්‍රය සංඛ්‍යාත බහුආශ්‍රය ජාල රේඛය. ඔන්නයි හතරෙන් මාරු කර වෙන්නේ. මෑත කාලයේ පොඩි ප්‍රවණතාවයක් තියෙනවා. වඩ ප්‍රස්ථාරයේ හැම එකකටම දාන කතාවකුත් තියෙනවා. හැම එකම පොඩි කොටසකට වඩ ප්‍රස්ථාරයක් දානවා. ඉතින් මේ කතා කරන්නේ සමුච්චිත සංඛ්‍යාත වක්‍රය. දැන් ගිය අවුරුද්දේ බලන්නකෝ. ගිය අවුරුද්දේ සමුච්චිත සංඛ්‍යාත වක්‍රෙත් එක්ක වඩ ප්‍රස්ථාරයක් ලැබෙනවා. අපි ඊට ඉස්සෙල්ලා අවුරුද්දට ගියොත් මේ 2022ට ගියොත් 2022 සංඛ්‍යාත බහුවශ්‍රයක් එක්ක ජාල රේඛයක් ලැබෙනවා. එතකොට ජාල රේඛයයි සංඛ්‍යාත බහුවශ්‍රයයි. එතකොට එතරම් සමූහික සංඛ්‍යාත වක්‍රයක් තියෙනවා. ඔන්න ඔය විදිහට තියෙනවා. එතකොට මේ තියෙන සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අදින්න. පහත වගුවේ සමුච්චිත සංඛ්‍යාත වක්‍රය තියෙන සමුච්චිත සංඛ්‍යාත වක්‍රයක්. එතකොට පිට අවුරුදු දෙකක 2022 සහ 2023 කියන අවුරුදු දෙකේ පිට සමුච්චිත සංඛ්‍යාත වක්‍රයක් අපිට එනවා. ඉතින් මං හිතන්නේ මේ පාර සමුච්චිත සංඛ්‍යාත වක්‍රයක් එයි කියලා. ඒ නිසා මේ පාර එන්න වැඩිපුරම අපිට ඉඩහසර තියෙන්නේ ජාල රේඛය සමග සංඛ්‍යාත බහුවශ්‍රයක්. ඒක ඇත්තටම ලේසි. සමුච්චිත සංඛ්‍යාත වක්‍රයට වඩා ඇත්තටම ජාල රේඛයත් එක්කෙන සංඛ්‍යාත බහුවශ්‍රය ලේසි. ඒ නිසා බොහොම පරිස්සමට පොඩ්ඩක් වැඩිපුර බලාගෙන යන්න. වැඩිපුර බලාගෙන යන්න කියන එකේ තේරුම ඒක සම්පූර්ණයෙන්ම කරන්න එපා කියන එක නෙවෙයි. අනිත්‍යව අමතක කරන්න කියන එක නෙවෙයි.
මේ පාර ජාල රේඛීය සංඛ්‍යාත බහුවස්ත්‍රයත් එක්ක වට ප්‍රස්ථාරයක්. ලොකු වට ප්‍රස්ථාරයක්. වට ප්‍රස්ථාරයට තියෙන ඉඩකඩ වැඩි වෙයි. පොඩ්ඩක් වැඩිපුර බලන් ගියා නම් මම උත්සාහ කරනවා මේක ලේසියි. ඉතින් ඔය දවල්වල මම අර ඉස්සර කියලා තියෙනවා වගේ ෆස්ට් පේපර් එක තමයි අපිට තියෙන ලේසිම පේපර් එක. එතකොට මෙන්න මේ කියන කෙටි ප්‍රශ්න 25න් අඩුම ගානේ අපිට හැකියාව තියෙන කෙටි ප්‍රශ්න 25ම ගහලා ව්‍යුහගත ස්ට්‍රක්චර්ඩ් පේපර් එකේ තියෙන ප්‍රශ්න පහටම ආරටම හරියටම උත්තරේ ලියන්න ඔයගොල්ලන්ට හොඳ ප්‍රතිඵලයකට යන්න පුළුවන්. මොකද මේ පේපර් එකට ලකුණු 90කට එහා ලකුණක් ගත්තා කියන්නේ 95ක් 96ක් ගත්තා කියන්නේ ඔයගොල්ලෝ මානව හොඳ පොසිෂන් එකක හොඳ තැනක ඉන්නවා දෙවෙනි පේපර් එකට යනකොට. එතකොට අපි එතනින් යන් ඉස්සරහට පොඩක් සෙකන්ඩ් පේපර් එක දිහාවට. සෙකන්ඩ් පේපර් එක අපි දන්නවා දෙවෙනි පේපර් එක. එතකොට දෙවෙනි පේපර් එක ප්‍රශ්න 12යි. ප්‍රශ්න 12ක පේපර් එක. මේක පැය දෙකක විතර පොඩි ඉන්ටර්වල් එකකින් පස්සේ තමයි පේපර් එක ලම්බෙන්නේ. ඒ නිසා අර කලින් පැය බොහොම පරිස්සමට පාවිච්චි කරන්න ඕන. නිවාඩු වෙලාව, ඒ කියන්නේ ඉන්ටර්වල් එක බොහොම පරිස්සමට පාවිච්චි කරන්න ඕන. උපදේශයක් විදිහට දෙන්න වැඩි ඇවිදින්න යන්න කියන්න එපා. මම අර හැමතිස්සෙම කියනවා වගේ ඔයගොල්ලා නියම ප්‍රകൃති සිහියෙන් නැහැ මේ දවස්වල. ඒ නිසා බොහොම පරිස්සමට තමන්ගේ කාලය වැය කරන්න. මොකද අපිට දෙයක් වෙන්න යන්නේ බොහොම පොඩි වෙලාව. ඒ නිසා මේ වෙලාවේ පන්ති ඇතුළේ ඉන්න කරුණා කළා කලින් පේපර් එකේ අඩුපාඩු මේකේ සාකච්ඡා කරන්න එපා. මේ පැය දෙකේ එන පේපර් එක වෙනස් ආකාරයක්. මේ පැය 3 පැය 3යි 10 විනාඩි 10ක් කියවන්න කාලයක් මේ ටික බොහොම පරිස්සමින් කරන්න ඕන. මෙතන ප්‍රශ්න 12යි. මේ ප්‍රශ්න 12න් පළවෙනි 6 අපි දන්නවා බොහොම සාම්ප්‍රදායික ගණන් 6ක් ලැබෙනවා. මේ ගණන් 6ම තමයි අවුරුදු ගාණක් තිස්සේ 2008 සිට මේ වෙනතෙක් එන්නේ මෙන්න මේ ගණන් 6ම තමයි. මේ ගණන් 12ම තමයි මේ ටික එන්නේ. ඉතින් ඒ නිසා පුතේ මේක අපිට අනුමාන කරලා කරන්න බැරි දෙයක් නෙමෙයි කිසිසේත්ම. ඔයා 2023 2022 පුළුවන් නම් 2021 ওই අවුරුදු තුන හරියට ෆලෝ කරලා ගියොත් හොඳ රිසල්ට් එකකට යන එක නවත්තන්න කාටවත් බෑ. එතකොට මේකේ තමයි අපේ වැඩිම අනුමාන ගණනක් කරන්න තියෙන පේපර් එක. එතකොට මෙතෙන්දී වැඩියෙන්ම විශ්වාස කරන්නේ හීනවන ශේෂය. හීනවන ශේෂයේ සූත්‍ර ටික දැම්ම කඩපාඩම් කරගෙන යන්න. එතකොට අපිට හීනවනේ ශේෂයේ සූත්‍ර තියෙනවා මාස ඒකකයකට පොලීය. මේවා ඉතා වැදගත්. මාස ඒකකයකට පොලීය. මම පොඩ්ඩක් අකුරු අපහැදිලිව ලියන්නේ මොකද සෑහෙන්න කාලයකට පස්සේ තමයි ඔන්ලයින් බෝඩ් එක කරලා පාවිච්චි කරන්න ගත්තේ. ඒ නිසා මාස ඒකකයකට පොලීය. කොහෙද සූත්‍රය? 100න් x වැඩි කිරීම, මාසකට ණය කොටස ගුණ කිරීම 12න් 1. සූත්‍ර කඩපාඩම් කරගන්න. දැන් මම මේ සූත්‍ර ඔක්කොම කොනක හිටන් ලියන්නේ නැහැ. ඔයාලට සූත්‍ර ටික මතක ඇති. ඊට පස්සේ මාස ඒකක ගණන. මාස ඒකක ගණන. ඊට පස්සේ මුළු පොලිය. ඔන්න ඔය සූත්‍ර 3. ඔය සූත්‍ර 3 හොඳට කඩපාඩම් කරලා යන්න ඕන. ගොඩක් දුරට මේ පාර එනවා නම් එන්නේ වාර්ෂික පොලි අනුපාතිකය සොයන. ඒ කියන්නේ 15 ඉඳන් උඩහට ගණන් කරන්න. මේ ගණන් හොඳට හදලා යන්න. 2016 17 අවුරුදු වල මේවා තියෙනවා. මේ බල අනුමාන පේපර් බහුතරයක මේ ගණන් තිබ්බා. ඒ නිසා හොඳින් හීනවන ශේෂයේ ගානේ සූත්‍ර ටික කඩපාඩම් කරගෙන යන්න. හීනවන ශේෂයෙන් පස්සේ සමාන්තර ශ්‍රේණි සූත්‍ර ටික SN සමානයි, TN සමානයි, TN සමානයි, A ධන N ඍණ 1යි D. සමාන්තර ශ්‍රේණි සූත්‍රය. SN සමානයි n බෙදීම 2යි 2යි a ධන n ඍණ 1යි d. ඊට පස්සේ SN සමානයි n බෙදීම 2යි a ධන l. සමාන්තර ශ්‍රේණි. අපේ 7 වෙනි ප්‍රශ්නේ අනිවාර්ය ප්‍රශ්නේ. ඉතින් ඒ නිසා මේක හොඳින් බලාගෙන යන්න. ඊට පස්සේ sin cos tan සූත්‍ර ටික. දැන් මෙතන මම ලිව්වේ නෑ ගුණෝත්තර ශ්‍රේණි ටික. Tn සමානයි ar n ඍණ 1. ගොඩක් වෙලාවට මේ පාර කැටි ප්‍රශ්නයකට නෙවෙයි. සමාන්තර ශ්‍රේණි ගානෙම කෑල්ලකට එන්න ඉඩ තියෙනවා වැඩි. ඒ නිසා ඒක බලාගෙන යන්න. ඊට පස්සේ ළමයි sin cos tan. sin කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම මොකද්ද? දැන් මතකයි. මේක බලනවා නම් මාත් එක්කම කියවන්න ඕන. සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. සයිමන්ගේ සරම කරේ. cos බද්ධ පාදයේ බෙදීම කර්ණය. කොසලගේ වනිස් කඩේ. tan. ටැනිසන්ගේ සක බඹරේ. හොඳට පාඩම් කරගන්න ඕන. හොඳින් පාඩම් අපිට මහා කාලයක් නෑ. මේ අන්තිම try එක. මේක හරියට දුන්නොත් ඒකක් කරන් තමයි ඔයා ගණන් වලට යන්නේ.
ඉතින් ඔයා ගණන්වලට ඒකක් අරන් එනවා කියන්නේ ඒක අපිටත් හරි ලොකු සන්තෝෂයක්. ඔයා මේ අද බලන වීඩියෝ එකනොත් එක පොඩි දෙයක් හරි අපෙන් ගත්තා කියන්නේ මගෙන් ගත්තා කියන්නේ මට ඒක මාරම සන්තෝෂයක්. මොකද ඇත්තටම වාගේ අම්මා තාත්තා වගේම අනිවාර්යෙන්ම අපිත් මේ ගැන මම නම් සෑහෙන්න සතුටු වෙනවා. එතකොට අනුමාන ගත්තම අපි යමු මේ පේපර් එකට පුතේ මම දැන් ගොඩක් වෙලාවට 2023 සහ 2022 කියන අවුරුදු දෙක ඇසුරෙන්ම මේක සාකච්ඡා කරන්නේ. මොකද වැඩිපුරම අපි මේ දෙක තමයි අපේ ළඟම තිබ්බ පේපර් දෙක. ඒ පේපර් දෙකෙන් තමයි අපි උපරිම උත්සාහ කරන්න ඕන. ඒ පේපර් දෙක ඇසුරෙන් අපි බලමු කොහොමද අපේ අනුමාන සැකසෙන්නේ කියලා මේ අවසාන වතාව වෙනකොට. එතකොට ඔන්න ඔය විදිහට ෆස්ට් එක ඉවර වෙනවා. ඊට අපි යනවා සෙකන්ඩ් එකට. මෙන්න අපේ මම කියපු පළවෙනි ගාන. මේවා ස්ථාන වෙනස් වෙනවා. පළවෙනි එක පළමුවෙන් මෙන්න ඕන කියලා නීතියක් නැහැ. මේක වෙන තැනක එන්න හැකියාවක් තියෙනවා. එතකොට ඒක වෙන තැනක ලැබෙන්න පුළුවන්. ඒක බොහොම පරිස්සමට පාවිච්චි කරන්න ඕන. මොකද්ද? හීනවන ශේෂයක් තමයි මේ පාර ලැබෙන්නේ. ගිය අවුරුද්දාවේ වැල් සුළු පොලිය අනුපාතිකයත් එක්ක මේ ගාන. එතකොට වැල් පොලිය සුළු පොලිය කවලම් කළා මාර හොඳ ගානක්. මාර හොඳ ගානක් ආවා. එතකොට ඊට ඉස්සෙල්ලා අවුරුද්දේ ඒ විදිහටම ගාන ලැබෙනවා. මෙති ලාභාංශත් එක්ක ව්‍යාපාර හා කොටස්. ඉතින් මේ පාර අපි හිතනවා 2023 ඒවි කියලා මොකද්ද? හීනවන ශේෂය ගාන. මෙන්න අපේ ගාන ප්‍රස්ථාර. අපේ ළමයි සෑහෙන මහන්සියෙන් හදන්න යන ගාන. ඒතර ප්‍රස්ථාර ගාන ගත්තට පස්සේ පුතේ අපි දන්නවා ප්‍රස්ථාර ගාන කියලා කියන්නේ අපිට ඊටාම වැදගත් ගණන් දෙකක්. එතකොට මෙන්න මේ ප්‍රස්ථාර ගානේ අලුත්ම ප්‍රවේශය තමයි අලුත්ම විදිය තමයි ප්‍රස්ථාර ගාන දීලා එනවා. ප්‍රස්ථාරේ දීලා ප්‍රස්ථාරේ අදින්න එනවා. මේ පාර මම දැක්කා මට හිතෙනවා මේ පාරේ කියලා මම දැක්කා මොනවද ලක්ෂ ටික දීලා ඛණ්ඩාංක කිහිපයක් දීලා සමමිතිය ඇසුරෙන් ප්‍රස්ථාරය අදින්න. ඒ කියන්නේ මේ ප්‍රස්ථාංක දෙනවා මෙයා දෙනවා මෙයා දෙනවා එකක් දෙන්නේ නැහැ ඊටු ටික ඔක්කොම දෙනවා. එතකොට මේ ප්‍රස්ථාරේ හැඩේ අනුව ප්‍රස්ථාරය ඇඳලා ප්‍රස්ථාරය නම් කරන්න ඕන. එතකොට මෙන්න මේ වගේ ප්‍රස්ථාරේ ඉන්න තියෙන හැඩ ඉඩකඩ වැඩි. එතකොට මෙතෙන්දිත් ඒව ගැන බොහොම පරිස්සමෙන් අවධානය දාන්න. දැන් ප්‍රස්ථාර ගත්තම y සමානයි x වර්ගය ax වර්ගය ධන දැන් අපි මෙහෙම ගමුකෝ. අපි නිකන් උත්තර ගන්න x වර්ගය ධන 5x ධන 1 සමගාමී වර්ගජ සමීකරණ ප්‍රකාශනාකාරයේ ප්‍රස්ථාරයක් එනවා. මෙයාම අපිට ලියන්න පුළුවන් හැඩය x ධන 1 සම්පූර්ණ වර්ගය ඍණ 1. මේක නෙවෙයි මම කරන්නේ. එතකොට ඒකම ඕනනම් ලියන්නත් පුළුවන්. එතකොට මෙයාම තාව විදියකට එනවා. මෙයාගේ මූල දෙක වෙනම. ඔන්න ඒ ආකාරයේ තුනක්. අපි පාඩම කරනකොට ඕගොල්ලන්ට උගන්වලා තියෙනවා මේ තුනක් නෙවෙයි එකක්. හැබැයි හැඩ තුනක්. වර්ගජ සමීකරණ පෙන්නන හැඩ තුනක්, ආකාර තුනක්. ඉතින් හොඳින් බලාගෙන යන්න පුතේ. මේ පාරේ උනාට මට ගොඩක් වෙලාවට ඉදලා මම ඉස්සෙල්ලා කිව්වා වගේ මෙන්න මේ දේ ලක්ෂ ටික දීලා ඉවර වෙලා 1 ලක්ෂයක් නොදී මොකද්ද සමමිතිය අනුව අන්න ප්‍රස්ථාරයෙන්ද එයාගේ නමත් ලියන්නේ කියන. ඒසම බොහොම පරිස්සමෙන් කල්පනාවෙන් විසදිය යුතු ගානක් බඩ ප්‍රස්ථාරයපත් වේ. ඔයාලට මේ ප්‍රශ්න හයෙන් එකක් අතාරින්න පුළුවන්. ඔයා දැම්ම තීරණය කරන්න එපා මම මේක අතාරිනවා කියලා. බොහොම පරිස්සමෙන් Tamanට හොඳයි කියලා අමාරුම ගාන අතෑරිය නම් හොඳයි. ඊට පස්සේ මේක ගැන කතා කරන්න දෙයක් මට නම් ඇත්තෙම නැහැ. මොකද්ද මේ ගාන මොනවද? වර්ග පූර්ණයේ ගාන. මේක බොහොම ලේසි ගානක්. මේක හදන විදිය සමානයි. තියරි හොඳට බලාගෙන යන්න. ඒක එහෙම්මමයි. ඊළඟ ගාන සමගාමී සමීකරණ ගානක්. මේක අපිට ලොකුවට කතා කරන්න දෙයක් නැහැ. කිසිදු අනුමානයක් නැහැ. ඔයා පාස් පේපර් ටික හරියට කරලා යන්න. වර්ග පූර්ණ ගාන සහ සමගාමී සමීකරණ ගාන කියන දෙකම බොහොම පහසුවෙන් ඉතාම පහසුවෙන් ඔයා ඒක විසඳලා තියෙන්නේ. අපි ඉතින් එහාට ගියාට පස්සේ අපිට හම් වෙන ගාන අපි දන්නවා sin costan ගාන කිසිදු අනුමානයකින් තොරව හදන ගාන. මෙන්න මම මගේ පන්ති ළමයින්ට මගෙන් ඉගෙන ගන්න දරුවන්ට මම වැඩිපුරම කරන ගාන මොකද්ද?
උපකල්පිත මධ්‍යය සංඛ්‍යානයේ ගාන. මම මගේ දරුවන්ට කියන්නේම පළවෙනි ගාන විදියට තෝරාගත යුතු ගාන මේක. පළවෙනි ගාන විදියට ඔයා පේපර් එක ඉස්සෙල්ලා පටන් ගන්න ගානනේ. ඉස්සෙල්ලා පටන් ගන්න ගාන මුස්පෙත්තු ගානක් උඩ මුළු පේපර් එකම ලියලා ඉවරයි. ඒ නිසා පටන් ගන්න හොඳ ගැම්මක් ගන්න පුළුවන් ගාන තමයි සංඛ්‍යානයේ ගාන. මම ඔයගලන්ට කලින් කියලා තියෙනවා කිසිම හේතුවක් නිසා පේපර් එක අනුපිළිවෙලට හදන්න කියලා නීතියක් නැහැ. අලුත් කොලයකින් හැම ප්‍රශ්නයකට උත්තර ලියන්න ඕන. එතකොට පළවෙනි ගාන විතර මේක ගන්න පුළුවන්. අනුපිළිවෙලක් නැහැ. ප්‍රශ්න අංක දාලා අමුණන්න විතරයි. ඒක නිසා සංඛ්‍යාන ගාන හදන්න පුළුවන්. ඒ නිසා බොහොම පරිස්සමට ඒ ගාන හදන්න. අපි ප්‍රශ්න එකේ පළවෙනි ප්‍රශ්න 6න් ඔයාලට එකක් අතාරින්න පුළුවන්. ඒතකොට ඒකේ අනුමාන කළ හැකි ප්‍රශ්න විදියට තියෙන්නේ මෙන්න මේ ප්‍රතිශත ගාන විතරයි. ප්‍රතිශත ගාන හොඳින් අනුමාන කළා හොඳ උත්තරයකට යන්න පුළුවන්. ඊළඟට මේ තියෙන ගාන ඔබ දන්නවා මොකද්ද? සමගාමී සමීකරණ ගාන. බලන්න මේ පේපර් දෙකම දැන් මේ අවුරුද්ද මේ අවුරුද්ද කවුරුත් දෙකම එකම විදිය. ඉතින් අපි ඇයි මේ අවුරුද්ද මේ විදියට නොවේ කියලා හිතන්නේ? මේ දෙකම එකම විදිය. සාමාන්‍ය විදියක්. දැන් මේ සමාන්තර ශ්‍රේණි ගාන මේකේ සමාන්තර ශ්‍රේණි ගාන. ඉතින් පරණ පේපර්ස් හදන් ගියා නම් මේක මහා දෙයක් නෙවෙයි. නිර්මාණ ගාන ස්පර්ශක අනිවාර්යෙන් වෙනවා. බොහොම පරිස්සමින් කරන්න, කල්ලා ප්‍රැක්ටිස් වෙලා යන්න. ඒ නිසා ස්පර්ශකේ බොහොම ලේසියෙන් කරන්න. ස්පර්ශකේ පොඩි දැන් මෑත කාලේ නිර්මාණ ගානේ ඔබට උගන්වලා තියෙනවා. නිර්මාණ ගානේ අවසාන කොටසේ තියෙන සාධනයක් එනවා, හේතු දැක්වීමක් එනවා. ඉතින් මන් දන්නේ නැහැ කොච්චර දුරට ඔයගොල්ලා කැමැතිද අකමැතිද කියලා. නමුත් ඒ හේතු දැක්වීම බොහොම සරල හේතු දැක්වීමක්. දැන් මේකෙත් තියෙනවා කිව්වහරහා ආයතු බාඩ හේතු දක්වන්න. ඒ වගේම තමයි ඊට ඉස්සෙල්ලා අවුරුද්ද ගානෙත් ඒ විදිහටම තියෙනවා හේතු දැක්වීමක්. මීට කලින් පේපර්ස් බැලුවොත් අවුරුද්දකට විතර කලින් ඒවා විතරයි ඒ දේ තියෙන්නේ. ඒක නම් මුහුණ දෙන්න. මෙන්න අපේ වෘත්ත ගාන, අපි ආසම ජ්‍යාමිතිය ගණන් දෙක. මේ බලන්න දෙකම එක තැන තියෙනවා අවුරුදු දෙකේම. වෘත්ත ප්‍රමේයන් කටපාඩම් කරගත යුතුයි. තව දවසක් තියෙනවා මේ දවස් තුල හරි ඔක කටපාඩම් කරගත්තොත් කෙටි ප්‍රශ්නයකට ලොකු උත්තරයක් එනවා. ඊට අමතරව මොකද්ද දෙවෙනි කොටසට ඉතාම හොඳ උත්තරයක් එනවා. ගොඩක් අය ඩිස්සුත් නැගලා හිටියට තාම පාඩම් නැතුව ඇති. මම හිතන්නේ දැන් පාඩම් ඇති සමහර අයට පොඩි මතක් කිරීමක් විතරයි. අපි 10 වසරේ පටන් ගත්ත කේන්ද්‍රයේ සිට අදින ලම්බකෙන් ජය සමච්ඡේදනය වෙනවා. ලම්බකයේ ජය මධ්‍ය ලක්ෂ්‍යය කේන්ද්‍රය යාකරන රේඛාව ජයට ලම්බක වෙනවා. ඊට පස්සේ එක මුත්‍යාපයකින් කේන්ද්‍රය ආපාතනය කරන කෝණය පරිධි ආපාතනය කරන කෝණය වගේ දෙකොණයක් වෙනවා. එක වෘත්ත ඛණ්ඩයේ කොන සමාන වෙනවා. අර්ධ වෘත්තයේ කොන ඍජු කෝණ වෙනවා. ඒ 10 ප්‍රමේයන් පහ. ඊට පස්සේ 11ට වෘත්ත චතුරස්‍ර. වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීම සද බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වෙනවා. වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණක වෙනවා. ඉතින් ඕවා හරි ලේසි. ස්පර්ශ ප්‍රමේයන් ටික ස්පර්ශ ලක්ෂ්‍යය කේන්ද්‍රයයි ලම්බකයි නම් ස්පර්ශකයක් එනවා. ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණ සමාන වෙනවා. බොහොම ලේසි ප්‍රමේයන් ටිකක් වෘත්ත ඇසුරෙන් තියෙනවා. ඉතින් ওই ටික හොඳින් කඩපාඩම් කරගන්න. ඒකෙන් කෙටි ප්‍රශ්න 4කට උත්තර සමග රචනා ප්‍රශ්නයක් නිරායාසයෙන් ලැබෙන පුතේ ජ්‍යාමිතියේ මම දකින මගේ අදහස මට නම් ලේසි වෘත්ත ජ්‍යාමිතිය. රේඛීය ජ්‍යාමිතියට වඩා මට වෘත්ත ජ්‍යාමිතිය ලේසි. හැබැයි රේඛීය ජ්‍යාමිතියේ සමහර ප්‍රමේයන් අතිශයින්ම වැදගත්. මොනවද මේ ප්‍රමේයන්? සමදීපාද ප්‍රමේය නැති තැනක් නෑ. පරිප්පු නැති හෝටලේ වගේ. අංග සාම්‍ය. ඉතින් ඕක නැති තැනක් නෑ. ඒවා පාඩම් කර ගන්න ඕන. සරල එක ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතු අර මුලින්ම කරපු සරල ප්‍රමේයන් ටික. ඒ ටික අපි තාවුනින් සාකච්ඡා කරගත යුතුම වෙනවා. අපි එතනින් ඉස්සරහට ගියොත් ලෝකයේ මේ අපේ ඝන වස්තු මෙන්න අපේ අනුමානය අනිත් එක. අපේ අනුමාන කරන අනිත් එක අපි ඉක්මන් කළා අපි මෙතන ඉක්මනට පාඩම නතර කරන්න සිද්ධ වෙනවා පුතේ. මෙන්න මේ ස්පර්ශ කරන අනිත් එක දැන් අර්ධගෝලය සමග එක තමයි ඇවිල්ලා තියෙන්නේ. අර්ධගෝලය එතකොට කේතු 2023 අවුරුද්දේ අපිට ඇවිල්ලා තියෙනවා ප්‍රිස්මය. එතකොට මේ පාර අපි විශ්වාස කරනවා සිලින්ඩරයට ලොකු තරක් එන්න ඉඩ තියෙනවා. ඒක නිසා සිලින්ඩරය සහ ගෝල හොඳින් බලාගෙන යන්න. එතකොට ඒ ගානත් හොඳින්ම හදන්න පුළුවන්. කුලක ඊට පස්සේ රේඛීය ජ්‍යාමිතිය ගන්න. ඉතින් ඔන්න ඔය ගණන් ටික තමයි පුතේ අපිට අනිවාර්යයෙන්ම ලැබෙයි කියලා විශ්වාස කරනවා.
අපි ආය මං කියන පුතේ හැමෝම පරණ පේපර් දෙක 2022 23 හොඳින් බලාගෙන යන්න. ජය නියතයි. හැමෝටම සුබම සුබ ප්‍රතිඵලයකට බොහොම හදවතින්ම සුබ පතනවා. 2022 23 පුළුවන් නම් 21 පේපර් ටික කරලා ඉතාම හොඳින් විභාග ලියලා හොඳ ප්‍රතිඵලයක් තමන්ගේ අම්මා තාත්තට, තමන්ගේ ගුරුවරුන්ට, තමන්ගේ පාසලට අරගෙන එන්න හැකියාව ධෛර්ය ලැබේ කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝටම බුදු සරණයි.